ඔයා හිතන්නේ මේ ලෝකේ මිනිස්සෙක් ළඟ තියෙන පුළුවන් ලස්සනම ගතිගුණය මොකක් වෙන්න පුළුවන් කියලාද? මම නම් හිතන්නේ ඇත්තටම මිනිස්සෙක් ළඟ තියෙන පුළුවන් ලස්සනම ගතිගුණය තමයි තමන්ගේ වැරදි අඩුපාඩු දැකලා ඒව තේරුම් අරගෙන ඒ දේවල් හදාගන්න උත්සාහ කරන හැටි කියලා. ඇත්තටම කොච්චර බුද්ධිමත් මිනිස්සෙක් වුණත් එයාට යාගේ වැරදි අඩුපාඩු දැකලා ඒව තේරුම් අරගෙන ඒ වැරදි හදාගන්න ඕනි කියලා තරම් පරිණත මනසක් ඒ කෙනාට නැත්තම් ඇත්තටම ඒ කෙනා බුද්ධිමත් මිනිස්සෙක් කියලා කියන්න බෑ. මොකද ඒ ගතිගුණයට පුළුවන් මිනිස්සෙක්ව සෑහෙන්න වෙනස් කරන්න. සල්ලි ලස්සන බුද්ධිමත්කම මේ වගේ දේවල් කොච්චර ඔයාට තිබුණත් ඔයාගේ නරක ගතිගුණ වැරදි දේවල් ඔයාට තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තම් ඒ දේවල් තේරුම් අරගෙන හිටියත් ඔයාට ඒ දේවල් තේරුම් අරගෙන ඒවා හදා ගන්න උවමනාවක් නැත්තම් ඇත්තටම ඒක මම හිතන්නේ නරක ගතිගුණයක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඒක ඔයාට පුළුවන් එක දවසකින් ඒ ගතිගුණයට පුළුවන් එක දවසකින් ඔයාව ඔයාට ලැබිලා තියෙන හැමදේම නැති කරලා දාන්න. හැබැයි ඔයා ඒක හදාගත්තොත් ඔයාට ඒ හොඳ ගතිගුණ ඔයාට පුරුදු කරගන්න පුළුවන් නම් ඇත්තටම ඔයා අද ඉන්න තැනට වැඩිය ගොඩාක් ඉස්සරහට ඔයාට ටිකෙන් ටික ඉස්සරහට යන්න පුළුවන්. මොකද ඔයා දවසින් දවස වගේ වැරදි දේවල් නරක ගතිගුණ හදාගන්න නිසා. ඔයාගේ නරක ගතිගුණ ඔයාට තේරෙන්නේ නැතුව හිටියොත් ඒ දේවල් දැනගෙනත් ඔයා හදාගන්න උවමනාවක් නැතුව හදාගන්න උත්සාහ කරන්නේ නැතුව හිටියොත් ඔයාට ඇත්තටම ඔයා ළඟ තියෙන වටිනා දේවල් ගොඩක් ඔයාට අහිමි වෙලා යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාට කවුරු හරි ඔයාගේ වැරද්දක් පෙන්නලා දෙනකොට ඔයාට ඉස්සලම් කේන්තියයි ඔයාගේ අර ඊගෝ එකට ලොකු කොට එක දැනේ. හැබැයි ඔයා ඒ වෙලාවේ කේන්ති ගන්න නැතුව පස්සේ කවුරු හරි ඔයාට වැරද්දක් පෙන්නලා දුන්නාට පස්සේ ඒක ගැන හිතලා මම මේක හදා ගන්න ඕනේ කියලා ඇත්තටම ඔයාගේ වගේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද හදාගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔයාට තේරෙයි ඒ හදාගත්ත වැරද්දෙන් ඔයාගේ ජීවිතේට කොච්චර ලොකු පොසිටිව් ඉම්පැක්ට් එකක් වෙලා තියෙනවද කියලා. ඒ වගේම තමයි මේ වගේ ඔයාට වැරදි දේවල් ඔයාගේ වැරදි ගතිගුණ වැරදි හැසිරීම පෙන්නලා දෙන කෙනෙක් ඔයාලගේ ඉන්නවා නම් ඇත්තටම ඒ කෙනාට එක්ක තරහ ගන්න නෙමෙයි. ඒ කෙනාට එක්ක කේන්ති ගන්නත් නෙමෙයි. ඒ කෙනාට ගොඩක් ආදරේ කරන්න. මොකද ඔයාගේ නරක ගතිගුණ දැකත් ඔයාට ඒ දේවල් කියලා දෙනවා කියන්නේ ඇත්තටම එයා ඔයාට ඇත්තටම ආදරේ කරන මිනිහෙක්. මොකද ඔයාට ඇත්තටම ආදරේ කරන මිනිහෙක් නෙමෙයි නම් කවදාවත් ඒ කෙනා ඔයාගේ වැරදි ඔයාට පෙන්නලා දෙන්නේ නැහැ. ඒ වගේ අය කරන්නේ ඔයා කොච්චර වැරදි කරත් ඔයාට ඒ දේවල් වලින් මුකුත් කියන්නේ නැතුව හැබැයි හිතේ යටින් ඒගොල්ලෝ ඔයාට ඉනව වෙන්න පුළුවන්. මෙයා මෙහෙම කෙනෙක් නේ. මෙයා මේ වගේ කියලා. හැබැයි පස්සේ ඔයාට මුකුත් නොකිය එයා වෙන තැනකට ගිහිල්ලා ඔයාගේ වැරදි ගතිගුණ ගැන තව කෙනෙක් එක්ක කියලා වටිනා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාට ඔයාගේ වැරදි පෙන්නලා දෙන අයට ඔයා ගරු කරන්න, ඒගොල්ලන්ට ආදරය කරන්න, ඒ වගේම ඔයාගේ වැරදි තේරුම් ගන්න, ඔයාගේ වැරදි මොනවාද කියලා හැමදාම තේරුම් අරගෙන ඒ වැරදි හදා ගන්න උත්සාහ කරන්න.